WhatsApp එකේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ WhatsApp එකේ වෙලා තියෙන අලුත්ම වෙනස්කම් තුනක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ WhatsApp එකේ අලුත්ම වෙනස්කම් තුන වැඩ කරන්නේ කියලා. වැඩි කතා නැතුව අපි යන වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න. පාත් වෙන subscribe button එක ක්ලික් කරලා ඊට හැපෙන තියෙන bell icon එක all press දාලා තියන්න මතක් කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ටිප්ස් තුන හරියටම ගන්න කොහොමද කියලා බලන්න. එහෙනම් අපි යමු මොබයිල් ෆෝන් එකට. ඔයත් දැන් ඔයගේ මොබයිල් ෆෝන් එක. එහෙනම් අපි බලමු කොහොමද මේ ටිප්ස් තුන හරියටම කරන්න කියලා. මෙන්න මේකට අපේ WhatsApp app එක අපි WhatsApp app එක ඉස්සරම ඕපන් කරගමු. මම මේ විදිහට මගේ WhatsApp app එක ඕපන් කරගන්න. ඕගොල්ලොත් ඕගොල්ලෝගේ WhatsApp app එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ පේන්නේ නැති මගේ ආකාශටික් කියලා මගේ නම්බර් එකම තියෙනවා මේ විදිහට. මම ඕගොල්ලෝ ඉස්සරම පළවෙනි ටිප් එක විදිහට කියලා දෙන්න යන්නේ. මෙතන ඕගොල්ලෝ පහතින් පේන මෙති කොළ පාට කොටුවක් ඇතුළේ ධන ලකුණක් තියෙන එක. ඒකට උඩින් ඕගොල්ලෝ පේන වෙදී RGB ලයිට් වගේ යන පොඩි රවුමක් තියෙනවා. ඒක උඩ එකපාරට ටච් කරන්න. ඒක උඩ එකපාරට ටච් කරලා පස්සේ ඔයාලට මේ වගේ වෙනවා ask meta AI anything කියලා. මේක ඇත්තටම කිව්වොත් එම සරලවම මේක ගැන කිව්වොත් එම මේක ChatGPT ඔයගොල්ලෝ දන්න මේක ChatGPT කියන එක. ඒ ChatGPT වගේ Meta company. ඒ කියන්නේ Facebook WhatsApp එකේ මව් සමාගම වෙන මේ Meta company තමා මේක අපිට දීලා තියෙන ChatGPT වෙනුවට WhatsApp එකෙන්ම ලබා දෙන දෙයක් තමයි මේක. ඔකට වෙනස් මෙතන ගොඩක් එක සර්චින් කරන්න දේවල් ගොඩක් දේවල් තියෙනවා. මම මේකෙන් එකක් සර්ච් කරලා පෙන්නන්නම් ඕගොල්ලෝ කොහොමද මේකේ සර්ච් රිසල්ට් එක එන්නේ කියලා බලන්න. right birthday poem කියන මම සර්ච් කරා. ඊට පස්සේ ඔකට පේනවා ඇති අපි මැසේජ් එකක් සෙන්ඩ් කරන විදිහට තමයි අපිට මේකේ යන්නේ ඔක්කොම. ඒ කියන්නේ ChatGPT එකේ විදිහටමයි. ඔකට පේන්නේ නැති මෙතන has birthday poem කියලා poem එක ඇවිල්ලා තිනවා. එතන ගියොත් එහෙනම් මේක ChatGPT එකේ මේ Meta AI එකේ තියෙන එකම වෙනස වෙන්නේ ChatGPT එකේ අපි සිංහලෙන් මොකක් හරි දෙයක් සෙන්ඩ් කරොත් අපිට අනිවාර්යෙන් සිංහලෙන් තමයි උත්තර එන්නේ. මේක Meta AI එකේ අපි සිංහලෙන් දෙයක් ඇහුවොත් ඒගොල්ලෝ කියනවා අපිට සිංහලෙන් ගන්න බෑ, අපේ සිස්ටම් එකේ එහෙම එකක් නැහැ කියලා. ඒකම තමයි එකම දේ වෙන්නේ ChatGPT එකේ Meta AI එකේ තියෙන එකම වෙනස තමයි ඒක. නැති වුණොත් ඕගොල්ලෝට ඉංග්‍රීසි දැනුම යම් තාක් දුරකට තියෙනවා නම් ඕගොල්ලෝ පුළුවන් ටයිප් කරලා අනිවාර්යෙන් මේකෙන් ඕගොල්ලෝ ඕනම දෙයක් හොයාගන්න. ඊට පස්සේ අපි දෙවෙනි ටිප් එක විදිහට බලමු. ඕගොල්ලෝ පේනවා ඇති මගේ chat එකේ මම සෙන්ඩ් කරන මැසේජ් ඒවා ඔක්කොම ඕගොල්ලෝ පේනවා ඇති වැඩිලා තියෙන විදිය මම වෙනම පාටකින් වැඩිලා තියෙන්නේ. ඇත්තටම මම මේකත් Meta AI එකෙන් කියලා තමයි මේ description එක හදාගෙන තියෙන්නේ. මම ඔයගොල්ලෝ එක්සැම්පල් එකක් විදිහට පෙන්නන්න තමයි මේක හදන්න තියෙන්නේ. ඔකට පෙන්නන්න ඇති මේකේ තියෙන පාට මේ පාට නෙවෙයි මේකේ ඔරිජිනල් පාට. ඇත්තම කිව්වොත් එම මම මේකට පාටක් ඇඩ් කරලා තින්නේ. මම අද ඔයගොල්ලෝ කියලා දෙන්නම් මේ පාට කොහොමද මේකට ඇඩ් කරගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ එකපාරක් බැක් කරලා WhatsApp එක home එකට යන්න ඕනේ. home එකට ගිහලා මෙතන උඩ පේන විදිහට 3 dot එක. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ එකපාරක් ටච් කරලා පස්සේ මෙතන තියෙනවා setting එක ගැන. ඒක උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. ටච් කරාට පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ මෙතන තියෙනවා chat කියලා එක. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පේන default chat them කියලා. ඒක උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ ගොඩාක් මෙතන chat themes වැඩිලා තියෙනවා. මෙතනින් ඔයගොල්ලෝ කස්ටමයිස් කියන යටතේ තියෙන chat color කියන එක එකපාරක් ටච් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පේන වෙති මෙතන මම දාලා තින්නේ මෙන්න මේ color එක. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් WhatsApp app එක පළවෙනියටම ඉන්ස්ටෝල් කරලා ගත්ත ගමන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ මෙන්න මේ පාට තමයි. මේ color එක තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. නමුත් මම ඇඩ් කරන් දෙන color එක මේ පාට. හැබැයි මේකේ අපිට රිප්ලයි එන පැත්තේ අනිවාර්යෙන් මේක මේ normal video එකේ සුදු පාටට තමයි තියෙන්නේ. ඇත්තටම මේ අපි send කරන එක විතරයි අපිට වෙන පාටකින් තියෙන්නේ. අපිට පුළුවන් එක එක colors දාගන්න මේකට ඇඩ් කරගන්න colors. අපිට වෙන්නේ මේ colors ගොඩක් වැඩිලා තියෙනවා මේකේ. මම දාගන්න තිබ්බේ කොළ පාට නිසා මම තද කොළ පාට තමයි ඒක දාගෙන මම උඩ පේන චෝකෝලට කොළ පාටින් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරනවා. ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔකට පේනවා ඇති දැන් මගේ ඒක වැටිලා තිබ්බේ. ඔයගොල්ලෝ මම ඉස්සරහම පෙන්නනවා මගේ වැටිලා තියෙන විදිය කොහොමද කියලා. දැන් මේකේ තියෙන මේ වැඩිච්ච විදිය
ඔයගොල්ලන්ට දෙවෙනි ටිප් එක විදිහට කියලා දෙන්න තියෙන්නේ ඒ දේ තමයි. තුන්වෙනි ටිප් එක විදිහට කියලා දෙන්න තියෙන්නේ ඔය කොලේජ් එකේ එක ඇප් ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ කොලේජ් දානවා ඇති. ඇත්තටම දැන් අලුත් අප්ඩේට් එක හැටියට ඔයගොල්ලන්ට පුළුවන් WhatsApp එකේම කොලේජ් හදන්න. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද ඒක හදන්නේ කියලා. ඉස්සරම ඔයගොල්ලෝගේ ඔය ස්ටේටස් එකේ ස්ටේටස් අප්ලෝඩ් කරන්න තැන ඉතින් තියෙන බටන් එක උඩ එකපාරට ටච් කරනවා. ටච් කරලා පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ඔයගොල්ලෝ ගැලරි එක ඕපන් වෙනවා. ගැලරි එකේ ඔයගොල්ලන්ට ඊට පස්සේ ගිහිල්ලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඉමේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මම මේ විදිහට මට අවශ්‍ය ඉමේජ් එක සිලෙක්ට් කරගෙන අපිට ඇඩ් කරන්න මම එකක් උඩ ටච් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ මේ විදිහට අපේ ෆොටෝ එක ඇඩ් කරනවා. ෆොටෝ එක ඇඩ් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ස්ටිකර් බාර් එකක් තියෙන උඩ ඒක උඩ එකපාරට ටච් කරනවා. ටච් කරලා පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ මෙතන ටයිම් එක ක්ලොක් එක වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ෆොටෝස් කියන උඩ එකපාරට ටච් කරනවා. ටච් කරපුවම ඔයගොල්ලෝ නැවත ගැලරි එකක් ඇඩ් කරන්නේ. ඊට පස්සේ ලැබෙන්නන්න කොහොමද ඇඩ් කරන්නේ. ඉස්සරම අපිට පුළුවන් මේක අපිට කැමති විදිහට රීසයිස් කරන්න. රීසයිස් කරලා මේක උඩ එකපාරට ටච් කරන්න. ටච් කරලා ඔයගොල්ලෝ පුළුවන් මේක එක හැඩරුව වල දාගන්න. මේ විදිහට දාගෙන මෙතන උඩ දබම් පැත්තේ උඩ තියෙනවා ඩන් කියලා ඒක උඩ එකපාරට ටච් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පේන විදිහ මෙතන මේක අපිට වැටලා තියෙනවා මේ විදිහට. මේක අපිට කැමති තැනකින් කස්ටමයිස් කරගෙන මේක තියන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට තියලා අපිට මේක තියෙන්නේ වෙනදා අපි ෆොටෝ එකක් සෙන්ඩ් කරනවා වගේ මේක සෙන්ඩ් කරන්න. මේ විදිහට සෙන්ඩ් කරපුවම අපිට මේකේ අපිට මේක බලා ගන්න පුළුවන් කොයි විදිහටද අපි සෙන්ඩ් වෙලා මේක වැටෙන්නේ කියලා. මම ඔයගොල්ලෝ පෙන්නන්නම් මේක සෙන්ඩ් වෙලා වැටෙන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ පේන හැටි මෙන්න මේ විදිහට තමයි අපිට මේක සෙන්ඩ් වෙලා වැටෙන්නේ. කොහොමද මම අද ගෙනාවු වීඩියෝ මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට වැදගත් වුණා. පහත් තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න. ඒ වගේම ආකාශ ටෙක් channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අදම නම් වීඩියෝ එකක් බලන්න. අනිවාර්යෙන් පහත් තියෙන subscribe button එක click කරලා ඊළඟට තියෙන bell icon එක always දාලා තියන්න මතක කරන්න. එහෙනම් නැවතත් හමු මේ වගේ brand new interesting video ආකාශ ටෙක් YouTube channel එකත් එක්ක.